Hello travelers, welcome back to our YouTube channel. අපි අද යන්න හදන්නේ සීගිරි දබුරු දවස් දෙක ට්‍රිප් එක. කොළඹ ඉඳන් උදේ 8ට අනුරාධපුරයට යන බස් එකේ තමයි අපි එක්කේ. මේක 15 රූට් එකේ යන බස් එක. දවල් 12 වගේ වෙද්දී දබුලෙන් බැහැලා එතනින් අපි කෙලින්ම ගියේ රන්ගිරි දබුරු විහාරයට. රන්ගිරි දබුරු ලේන් විහාරය කියන්නේ යුනෙස්කෝ ලෝක උරුම අතරින් ලංකාවේ 4 වෙනි ස්ථානය ගත්ත තැන. ඒ වගේ මේ තැන අවුරුදු 2000ක ඉතිහාසයකටත් උරුමකම් කියනවා. විහාරයේ ඉස්සරහ තිබ්බ මල් කඩින් මල් අරගෙන අපි දැන් ලෙන් විහාරය බලන්න යන්නේ. මේ අපිට පේන තියෙන පඩිපෙළෙන් තමයි කඳ උඩ ලෙන් විහාරයට යන්න තියෙන්නේ. මෙතන තියෙන අනිත් පඩිපෙළෙන් යන්න තියෙන්නේ අපිට බුද්ධ ප්‍රතිමාව බලන්න. කසුන් මීට කලින් දබුරු පාසල් ගිහිල්ලා තිබ්බට අපි දෙන්නගේම ෆස්ට් ටයිම් එක මේ ලෙන් විහාරය බලන්න යන. දඹුලු ලෙන් විහාරය කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන විශාලම ලෙන් විහාරය. ඉතින් මෙතෙන්ට යන්න පඩි 300කටත් වඩා තියෙනවා. ඒ යන අතරමඟ නම් වඳුරොන්ගෙන් නම් අඩුවක් තිබෙන්නේ නැහැ. මේ ලෙන් විහාරයට යන්න තියෙන පාර දෙපැත්තේ කඩවල් එහෙම තිබ්බා. අව් කියලා බලන්නත් අපි කෙලින් කන්ද උඩටම නගිනවා යාළුවනේ. ලෙන් විහාරයට යන අතරමඟ මේ වගේ ලස්සන වීව් එකක් බලා ගන්න පුළුවන්. අපි යන අතරතුර පොඩ්ඩක් මහන්සි නිවාගෙන ආපහු ගමන පටන් ගත්තා. ලෙන් විහාරයේ කඳ මුදුරට අවම සීගිරියයි පිදුරංගලයි එකම වීව් එකකින් බලා ගන්නත් පුළුවන්. අපි දැන් ලෙන් විහාරයේ ගාවට ඇවිල්ලා ඉන්නේ. ලෙන් විහාරයේ ගාවට ආවම අපිට ළඟින්ම මේ වගේ කන්දක් බලා ගන්නත් පුළුවන්. ලෙන් විහාරයේ කන්ද මුදුරම තියෙන වීව් එක නම් මාරම ලස්සනයි. දැන් මේ ඔයාලට පේන්නේ ලෙන් විහාරය. ලෙන් විහාරයේ ඉතිහාසය ගැන කතා කරොත් මේක ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ වලගම්බා රජතුමා විසින් හදවපු දෙයක් බව කියවෙනවා. මෙතන ලෙන් 80කට වඩා තියෙනවා. නමුත් සංචාරකයන්ට විවෘත කරලා තියෙන්නේ මෙතනින් ලෙන් 5යි. වලගම්බා රජතුමා අවුරුදු 14ක් මේ ලෙන් වල සැඟවිලා හිටිය කියලා තමයි ජනප්‍රවාදවල කියවෙන්නේ. මේ ලෙන් වල ලොකු බුද්ධ ප්‍රතිමා 153කුත් රජවරුන්ගේ පිළිම 4කුත් දෙවි පිළිම 4කුත් තියෙනවා. මේ හැම එකක්ම පාෂාණ ගල් වලින් නිම කරපු ඒවා. මේ ලෙනේ වර්ගාඩි 21000කට වඩා සිතුවම් වලින් විත්ති පිරලා තියෙනවා. මේ සිතුවම් පාට කරන්න අරන් තියෙන්නේ ස්වභාවික වර්ණ නිසා මේවා අවුරුදු 2000කට පස්සෙත් මෙකිලා ගිහින් නැහැ. ලෙන් විහාරය ගැන කියවන තවත් ජනප්‍රවාදයක් තමයි ලෙන් විහාරයෙන් නොනවතී වැටෙන ජල බිඳුව. අවුරුදු 2000කට කලින් ඉඳන්ම මේ විදිහටම ජල බිඳුව වැටෙනවලු. එක දවසක්වත් නතර වෙලා නැහැ. අවුවේවත්, වැස්සේවත්, නියකෙවත් කාලගුණේ මොකක් වුණත් මේ බිඳුව වැටෙනවා. අපි ලෙන් විහාරයේ බිතු සිතුවම් පිළිම වගේ දේවල් බලලා එළියට ඇවිල්ලා යන අතරමඟ වදුරු පවුලකුත් හම්බුණා. අපි පල්ලෙහාට යද්දී තියෙන මහන්සිය නිවා ගන්න දොඩම් දෙකකුත් ගත්තා. අපි දොඩම් දෙකක් බීලා දබුල්ල ටවුන් එකට ඇවිත් එතනින් සීගිරිය බස් එකක් ගත්තා. මේ වගේ බස් එකේ යද්දී අපේ සෙකන්ඩ් ඩෙස්ටිනේෂන් එක, ඒ කියන්නේ සීගිරියක් වෙනුණා. මෙන්න මෙතනින් තමයි දබුල්ල බස් එක සීගිරියට යන තැනින් නවත්තන්නේ. මේ පාර ගැන කතා කරොත් දෙපැත්තෙම ගස් ඇවිලා එක පැත්තකින් වැවක් තියෙනවා. හරිම ලස්සනයි.
again. Hi, hi, hi. ඔය ඇතට පේන්නේ සීගිරිය. අපි මෙතනින් බැහැලද යන්න හදන්නේ අපි නැවතිලා ඉන්න තැනට. පොඩ්ඩක් ඉතින් මේ පාරි දිගටම පයින් ගිහිල්ලා මෙතනින් ටොක්කයක් දාගෙන ඉන්න තැනට අපි ගියා. මේ පාරි ඉස්සරහට යද්දී අපි කැලේ මැද්දෙන් යනවා වගේ ෆීලිං එකක් තමයි දැනෙන්නේ. අපි මේ ටොක්කයක් දාගෙන යන්න හදන්නේ අපි ඉන්න තැනට. අපි දැන් ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. මේ තැන ගැන විස්තර අපි day 2 vlog එකෙන් ඔයාලට අරන් එන්නම්. අපි මෙතනින් රිෆ්‍රෙෂ් වෙලා ටොක්කයක් දාගෙන සීගිරියට යන අතර මග ලන්ච් එකත් අරගෙනම සීගිරියට ගියා. අපි ඉතින් ලන්ච් එක අරගෙන කෙලිම ටොක්කකින් සීගිරියට ගියා. සීගිරියට යද්දී නම් හවස 5 වගේ වුණා. සීගිරිය ක්ලෝස් ටයිම් එක 5 මාර නිසා ඔයාලා ට්‍රැවල් කරන්න ඉන්න ඕන සීගිරියට 5 මාර්ට කලින් එන්න වග බලා ගන්න. සීගිරිය ලෝකල් අයට ටිකට් ප්‍රයිස් එක රුපියල් 120ක් විතර වෙනවා. ලෝක උරුම අතරින් 8 වෙනි ස්ථානය ගන්න සීගිරිය නිර්මාණය කළ තියෙන කාශ්‍යප රජතුමා. සීගිරිය මුදුනටම යන්න පඩි 1200කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. අපි ගමන් මහන්සියයි යව්වයි ගැන හිතන්න නැතුව සීගිරි ගල් ළඟින් පටන් ගත්තා. කසුන්නන් කලින් සීගිරි ගිහිලා තිබ්බට මගේ නම් ෆස්ට් ටයිම් එක. මේ පඩිපෙල් නගිද්දි නම් දැනෙන්නේ රාජධානියක් මැද්දේ යනවා. Hi. සීගිරිය තරමක් උඩට ඇවිල්ලා තියෙන්නේ. මෙතෙන්ට හුලන්න මාර සැරයි. දැන් තමා අපි සීගිරිය ආරම්භයට ඇවිල්ලා තියෙන්නේ. මේ අපි ඉස්සරහෙන් තියෙන සිංහ පාමුල, කියන්නේ සිංහ කට. අවුරුදු 1500කට කලින් කාශ්‍යප රජතුමා මුළු ගල වටේම ලොකු සිංහයෙක්ගේ හැඩයට හදලා තියෙනවා. නමුත් මෙතන දැන් ඉතුරු වෙලා තියෙන්නේ සිංහයාගේ කකුල් දෙක විතරයි. ඇයි ඉතින් මෙතෙන්ට සිංහයෙක් යොදාගත්තේ? ඒ කියන්නේ කාශ්‍යප රජතුමා සිංහල රජ කියලා ලෝකෙට පෙන්වන්න තමයි මෙන්න මේක කරලා තියෙන්නේ. අපි දැන් සීගිරිය බලකොට උඩට ඇවිල්ලා ඉන්නේ. සීගිරිය උඩ නැග්ගම සන්සෙට් එකයි පහළ වීව් එකයි ලස්සනට බලා ගන්න පුළුවන්. අපි ඉතින් මෙතන ටික වෙලාවක් ඉඳලා ෆොටෝස් වීඩියෝස් එහෙම අරගෙන පහළට බැස්සා. මෙතන සන්සෙට් එක වෙලාවට හරි සන්රයිස් එක වෙලාවට හරි ආවොත් යන්න නම් හිතෙන්නේ නැහැ. පිටේ එතන ඉඳලා දැන් බහින්න හදන්නේ. අපි ආවෙත් පහට වගේ නිසා අපිට සීගිරි පිටිසිතුම් බලන්න හම්බුනේ නැහැ. මොකද එතන 5 මාර්ට වහනවා. සීගිරිය එන ඔයාලත් පිටිසිතුම් බලන්න ඕන නම් 5ට කලින් එන්න. අපි ඉතින් ඒ ගැන වැඩි දුක් වෙන්නේ නැතුව අවස් වෙච්ච නිසා කළුවර වීගෙන ආපු නිසා අපි ඉක්මනට ඉන්න තැනට ගියා. සීගිරිය බහිද්දි තියෙන වීව් එක නම් මාරම ලස්සනයි. ඉර බහිද්දී තියෙන එළිය නිසා සීගිරිය තවත් ලස්සනට පේනවා. අපි එතනින් ටොක්කයක් දාගෙන ඉන්න තැනට ඇවිල්ලා ඩිනර් එක ගත්තා. මේ විදියට අපි සීගිරි දබුඩු day 1 2 එකට සමුදුන්නා. day 2 vlog එකත් බලාපොරොත්තුෙන් ඉන්න.
ඩේට ලෝකකින් අපි ඉන්න තැන විස්තර වගේම අපි ඒ දවසේ ආපු ගීපු තැන්වල විස්තරත් ඔයාලට අරන් එන්න. මේ වගේ වීඩියෝස් බලන්න කැමති ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකම් goodbye travelers.